බිඳුණු තැනින් උපදින සුභවාදය. ඇත්ත. බිඳුණු දේවල් කවදාවත් තිබුණු විදියට හදන්න බැහැ. ඒක වීදුරු කැබැල්ලක් වුණත්, පරවුණු මලක් වුණත්, බිඳුණු සම්බන්ධතාවයක් වුණත් ඒක ඉරිතැලින් මැකෙන්නේ නැහැ. හැබැයි ඒ බිඳුණු තැනින් තමයි ජීවිතේ ලොකුම පාඩම ලියවිලා තියෙන්නේ. අපි ඒ පාඩම ඉගෙන ගනිමු. බිඳුණු දේ දෙස වෛරයෙන් බලන එක නතර කරමු. ඒ වේදනාකාරී මතකයන්, ඒ අත්දැකීම් එකතු කරලා ජීවිතයට අලුත් අර්ථයක් දෙමු. බලන්න මේ කලාව දිහා. බෝතලයේ බිඳිලා ඉවරයි. හැබැයි ඒ බිඳුණු තැනින් අලුත් සුන්දරත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ ජීවිතෙත් එහෙමයි. තිබුණු විදියට හදන්න බැරි වුණත් ඒ බිඳුණු අත්දැකීම් වලින් අපිට පුළුවන් කලින්ට වඩා ශක්තිමත්, කලින්ට වඩා ලස්සන මිනිහෙක් විදිහට අලුතින් උපදින්න. පුංජෝනෝ කියන්නේ අතීතය අතහැරලා පාඩම් ඉගෙනගෙන අලුත් දවසකට සුබ පතන එක. අපි අලුතින් පටන් ගමු. බිඳුණු මතකයන්ට ආදරය කරමින්. හමු වෙමු තවත් ආදරණීය සුන්දර නිර්මාණයකින්.